තවමත් ඒගොල්ලෝ බොරු කියන එක නවත්තලා නැහැ. ඒ කියන්නේ ඡන්දෙට කලිමුත් බොරු කිව්වා. දැන් ඡන්දෙන් පස්සෙත් බොරු කියනවා. ඡන්දෙට කලින් කිව්වා ස්වාධීන කට්ටිය එන කට්ටිය ස්වාධීනවල් මූණවල් දාගෙන එන අය ඒ කට්ටියත් හොරු ඒගොල්ලන්ට ඡන්දෙ දෙන්න එපා කියලා ජනතාව අතර ප්‍රචාරයක් කරා. දැන් ඡන්දෙන් පස්සේ කියනවා දැන් මේ ස්වාධීන අයත් එක්ක අපි එකතු වෙලා බලේ පිහිටනවායි කියලා ඒගොල්ලන්ගේ පක්ෂයේ මහලේකම්තුමා. දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි ඡන්දෙට කලින් හොරු වෙච්ච අය ඡන්දෙන් පස්සේ හොරු නොවන්නේ කොහොමද කියන එක. අපිට අහන්න තියෙනවා. ඒ කියන්නේ ඡන්දෙට කලින් ස්වාධීනව එන කට්ටිය හොරුයි කියලා අගමැතිතුමිය ඇතුළු ජනාධිපතිතුමා ඇතුළු ඔක්කොම ප්‍රකාශ කළා. ස්වාධීන එන අයටත් දෙන්න එපා කියලා කිව්වා. දැන් ඡන්දෙන් පස්සේ පක්ෂයේ මහලේකම්තුමා කියනවා අපි ස්වාධීන කට්ටියත් එක්ක එකතු වෙලා බලය පිහිටවනවා. එතකොට දැන් ඒගොල්ලෝ හොරු නැහැ. ඒ කියන්නේ Tamanට කන්න ඕන වුණාමත් කබර ගෝයාවත් තල ගෝයා කරගන්න න්‍යායය තමයි ජනතා විමුක්ති පෙරමුණේ හැමදාම තිබෙන න්‍යායය. Tamanට වාසිදායක නම් ඒ හොරු වුණත් හරි කමන්නේ ඒගොල්ලෝ අපේ ප්‍රතිපත්ති වලට එරෙහි වුණත් හරි කමන්නේ ඒගොල්ලොත් එක්ක එකතුලා වැඩේ කරනවා. Tamanට අවාසි නම් Tamanට අවාසි වෙනකොට ඒ ප්‍රතිපත්තියේ ඉන්නවා. Tamanට වාසි තියෙනකොට තමයි මේ හොරු ගන්න හොඳ නැහැ, දූෂිතයෝ ගන්න හොඳ නැහැ, මේ වංචාකාරයෝ ගන්න හොඳ නැහැ කියන ප්‍රතිපත්තියේ ඉන්නේ. එතකොට මේ දෙබෙඩි ප්‍රතිපත්තිය තව දුරටත් හෙලිදරව් වෙමින් යනවා ඒගොල්ලන්ගේ ක්‍රියාකලාපේ කුල. එහෙනම් අපි අහනවා මේ නායකයන්ගෙන්. දැන් මොකද්ද මේ තමුන්නාන්සලා මේ ඡන්දෙට කලින් මේ ස්වාධීන කණ්ඩායම් ගැන කියපු දේවල් දැන් එහෙමනම් ඒවා ඉල්ල අස් කර ගන්නවද? ඒවා නැවත කියනවද නෑ අපි මේ කිව්වේ අසත්‍යයි කියලා. එහෙනම් මේ රටේ ජනතාවට මම හිතනවා මොලේ කලඳක් හරි තියෙන කෙනෙක්ට මේ ජනතා විමුක්ති පෙරමුණේ මේ ඉන්න ජාතික ජන බලවේගයේ නායකයෝ කියන දේවල් මං හිතන්නේ තේරුම් යන්න ඕනේ. මොකද ඒගොල්ලෝ ඡන්දෙට කලින් කියපු දෙයයි ඡන්දෙට පස්සේ කියන දෙයයි අතර විශාල පරස්පරතාවයක් අද වෙනකොට ඒගොල්ලෝ ඇති කරලා තිබෙනවා.